තාක් ශාසනයේ අන්තර්ධාන වෙනවද? ඒ තාක්කල් ලංකාදීප රාජ්‍ය මේ ජයසිරි මහා බෝධීන් වහන්සේට පූජා කරමි කියලා දෙවියන් ඉද්දී, සක්‍රයා ඉද්දී, මහා බ්‍රහ්මයා ඉද්දී, නාගයෝ පිරිවරාගෙන ඉද්දී, මිහිඳු මහරහතන් වහන්සේ ඉද්දී, සංඝමිත්‍රා රහත් තෙරණිය ඉද්දී, දේවානම්පියතිස්ස රජුරෝ බෝධීන් වහන්සේ ළඟ වැඳ වැටිලා කෑ ගහලා කිව්වා ශාසනයේ අන්තරස්දාන වෙනකල් මේ ලංකාව අයිති බෝධීන් වහන්සේට කියලා. මේවා දන්නවනම් අපේ රටේ රජවරු සතිය ගානේ බෝධීන් වහන්සේට ඇවිල්ලා වැඳලා යන්න ඕන. සතිය ගානේ. ඒකයි අපේ රටට මේ නැස්පැත්ති උනේ. ඒකට හොඳ සිංහල වචනයක් තියෙනවා. ඒක කියන්න බෑ දැන්. ඒකයි. ඉතින් ඒ නිසා කිසිවෙකුටවත් 이르දියකින් උපද්දවන්න බැරි සසර පුරාවටම රවල බලලා නැති ක්‍රෝධ හිතලා නැති බුදුරජාණන් වහන්සේගේ පින් බලයට හැදිච්ච නේත්‍රයෙන් පුරා සතියක් බලාගෙන හිටපු දඹදිව රාජ්‍යයෙන් පිදුන් ලැබූ ඒ වගේ ලක් දෙරණින් පිදුන් ලැබූ දෙවියන් බඹුන් ප්‍රීති ഘോഷා කළ ඒ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පින්වත්නි ඒ බෝධීන් වහන්සේට මහාවංශේ තියෙනවා යම් කිසි රජ කෙනෙක් බෝධීන් වහන්සේට වැඳ වැඳ ඉන්නවා නම් ඒ රජා පරාජයටපත් කරන්න බෑ කියලා. පර සතුරන්ට පරාජයටපත් කරන්න බෑ. බෝධීන් වහන්සේ වැඳ වැඳ ඉන්නවා නම්. පැහැදිලි නේද? ඒ නිසා බෝධීන් වහන්සේට සත්කාර නොකිරීමේ ශාපය දැන් වැදලා තියෙන්නේ අපිට. ඒ නිසා මේ වගේ ගැලවෙන්න ඕන. හරි ලස්සන උපමාවක් කියන්න යන්නේ අපේ පොතේ ගුරුන් වහන්සේ. ඒ පොතේ ගුරුන් වහන්සේගේ වචන ටිකට පන පොවන්න මම උපමාව කියන්නම්. ඒ තමයි මුහුද නැමැති වස්ත්‍රයේ පොරවාගෙන ඉන්න මේ ලංකාව ගැන කියන්නේ. මුහුද නැමැති වස්ත්‍රයේ පොරවාගෙන ඉන්න ඝන වනාන්තර නැමැති කේශ කලාප තියෙන ගංගා නැමැති කේශ කලාපේ රන් ආභරණ පළඳාගත්ත මැණික් ආකර නැමැති මිනි මෙවුල්දම් පළඳවාගත්ත ඊළඟට පර්වත නැමැති පියයුරු තියෙන අනුරාධපුරේ මහා විහාරයේ නැමැති ලස්සන මූණ තියෙන අනුරාධපුරේ නැමැති මුහුණ තියෙන මහා විහාරයේ නැමැති ඔටුන්න පළඳවාගත් ලංකා අග්‍ර මහේසිකාවගේ බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර කැල්ම නැමැති ජලයෙන් අභිදේශයක ලැබපු නිල් මැණික කියනවා ජයසිරි මහ බෝධීන් වහන්සේට. උපමාව මැවිලා පේනවා මට නම්.